ada Dia nipa. Sidani na anggata. tati duty එකක් නෙපාද? Cuma. ඩියුටි යන්න අපෝද? Tom dum තාත්ති ගිහින් එන්නම් duty එකට යන්න. එපායම් මම්මා ස්නේකට. අම්මා මමද තාත්තෝ යව දුකෙන් තමයි දෙය ගන්නේ මමද. ඔය තාත්තික උකගෙන දොයිය ගන්න ඕනේද ඔයාට? ඕන මට පාවොයි තාත්ති ගියොත්. තාත්ති ගියොත් ඔයාට පාළුයිද? පාවොයි මමන්දන අම්මට. තාත්ති නැතුව ඉන්න බෑද රැට? බෑමම හෙදුවේටත් බෑමට මමත කවුද එයයි. තාත්තිව තුගෙන දොයියන්න ඕනේද? තාත්ති ආවම තමයි මට කවුද යන්නේ. ඔයා තාත්තිට ආදරේද? මොකද මේ ඇයිත් එක දැන් ඔෆ් කරලා තියන්නේ. ද? ආදරේ. තාත්ති දැන් duty යන්න හදනේ night duty. ඔයා තාත්ති ගිහින් එනකන් ඉන්නවද? නෑ මම පාවොයි යන්න එපා මමද තාත්ති තුකගෙන දෙයගෙන හිතු දෙට ඇයි එන්න. ආනේ දැන් තාත්ති duty යන්න එපාද night එකට? එපා මමද තුරු වෙලා දෙය ගන්න ඔයා තාත්ති ආයි night duty යන්නේ නෑ. නෙපා බබත් එක්ක ඉන්නම්. ඉන්න. ආදරෙයි. මේ ඔයා ස්කූල් එකට ගියාම ටීචර් මොකද කිව්වේ? ඉතින් එයා කිව්වේ මට මේ දුන්නා තේත්ති දුන්නද මොනවද දුන්නේ කන්න? තේටි. තේත්ති දුන්නා. එතකොට එයා මට බනිස් එකක් දුන්නා. බනිස් එකක් දුන්නා. ඔයා ඒක කෑවද? එක කෑවා. සුප් දුන්නේ නැද්ද? දුන්නේ නෑ මට. එතකොට ඔයාලා අවුට්සයිඩ් සෙල්ලම් කරාද? ශ්‍රී ලංකාව ගෙදර එන්න ඕන කියලා මමගේ ස්කූල් එකටම ආවා. යායුවත් ඒ ස්කූල් එකටම පඩිපෙළම නැගගෙන යනවා. පඩි පෙළෙන්ම නැගගෙන ඇතුළට ආවා. ඊට පස්සේ ඊට පස්සේ සපත්තු ගැලෙව්වද? උඩින් සපත්තු ගලවලා උඩින් තිබ්බද? උඩින් තිබ්බා. බබත්ගේම ගැව්වා බවුස් තිබ්බා. බබා ග්ලව්ස් උත් ගලවලා තිබ්බා. ඊට පස්සේ ඊට පස්සේ මම චෝයි එකට ඉඳලා ටිකක් වෙලා ඉන්දියාම තමයි අම්මා. ටිකක් වෙලා ඉඳියාම තමයි අම්මා ආවේ. එතකොට බබා ටීචර් මොකද කිව්වේ? එතකොට බබාට ටීචර් ආදරේ වුණාද? ආදරේ වුණා. ආයි කිව්වා. එතකොට ශ්‍රී ලංකන් යාළුවත් හිටියද? ඉතින් එයාත් බබා ගෙදර යනවා කියලා එයාගේ අම්මත් ඇවිදින් ගෙදර එයාගේ අම්මා ඇවිදින් ගෙදර එක්කන් ගියාද? ශිවංකන්ගේ යාළුවා. එතකොට බබා හිතුවද බබාගේ අම්මිත් එයි කියලා? බබාගේ අම්මිත් එයි කියලා මමත් හිතුවා. ඉතින් බබා ෂෝයි එකට හිටියා. එතකොට ඒ අම්මා මගේ ළඟටම ආයිදින් ගේට් බබාව එක්කගෙන ගේටුව මම මෙయ్యේ. බබා ඉතින් වින්ඩෝ එකෙන් බයි කිව්වද? කාටද? ඒ යාළුවට ශිවංකන් යාළුවට. බයි කිව්වා. එතකොට අපි දෙන්න ගෙදර යනවා කිව්වා. අපි දෙන්න ගෙදර යනවා කිව්වද? ඔන්නේ. එයාගේ පුතා බලාගෙන හිටිය යනකම්. තෝට ගොඩක් ඔයා ඉන්නකොටම එයාගේ තාත්තාව. එයාගේ තාත්තිත් ආවද? තාත්තා. එතකොට එයාගේ තාත්ති මේ මතුවා ගත්තේ නෑ මෙම ආන්සි වෙලා සෙල්ලම් කරා. එතකොට බබාලා වැලි සෙල්ලම් කරාද? එතකොට ආයේ උදේ ස්කූල් එන්නම් කියලා ආයෙත් උදේ ස්කූල් එකට ආවා. බබාලා වැලි සෙල්ලම් කරාද? කළා. කාත් එක්කද වැලි සෙල්ලම් කරේ? අර වැලි සෙල්ලම් කරන එන්නේ. අර පැත්තේ වැලි සෙල්ලම් කරනවා. එතකොට වැලි සෙල්ලම් කරනකොට බබා බයිසිකලයකුත් පැද්දද? බයිසිකල්. ස්ටෑන්ඩ් එකක් ගැහුවද? ගැව්වා. ස්ටෑන්ඩ් එක ගහන්න දන්නවද? දන්නවා. මට පුමුවා. ටීචර් බයිසිකලයක් දුන්නද පුතාට? දුන්නා. කවුද දුන්නේ? එතකොට මම ආය මේ බයිසිකලයේ පැදලා මම ආය මේ ස්කූල් එකට ආවා. ස්කූල් එකට ආවා.
මරිය ටීචර් හිටියේ නැද්ද? මයා චීචක් තිතිය. මරිය ටීචර් හිටියද? මය යන්නේ මේ චීචුයි චීචී. එතකොට අනිත් යාළුවෝ ඔවත් එක්ක බබා අනිත් යාළුවොත් එක්ක කතා කරන්නේ නැද්ද? කතා කරාද? මොනවද කිව්වේ යාලා? එයා කිව්වා මේ එයා මට හැපි බර්ත්ඩේ ඇදුවා. මොකද්ද? හැපි බර්ත්ඩේ. හැපි බර්ත්ඩේ? හැපි ඔයාලා හැපි බර්ත්ඩේ කරාද? හැපි බර්ත්ඩේ. කාගුරු හරි බබෙක්ගේ ඊයේ බර්ත්ඩේ එක තිබුණාද? බර්ත්ඩේ එක මේ හැපි බර්ත්ඩේ එකක් තිබුණාද? බබෙක්ගේ. බබෝ එක බබෙක්ගේ හැපි බර්ත්ඩේ එකක් තිබිලා. මොනවද ඔයාට දුන්නේ? කේක් දුන්නද? කේක් දුන්නා. ඔව්. එයා අනිත් මේම කපනවා. කේක් එක? කේක් එක. ඔයා දැක්කා. ඔයා බලන් හිටියා. ඔයා කිව්වේ නැද්ද මටත් කේක් කපන්න ඕනේ කියලා? කිව්වා. එතකොට ඔයාත් කැපුවා. එතකොට එයාත් කැපුවද? එතකොට ගාගෙන කෑවා. කේක් කෑවද? ඔයාගේත් බර්ත්ඩේ එකට අපි කේක් එකක් අරන් යන් ඈ. ඔයාගේත් බර්ත්ඩේ එකට ස්කූල් එකට ගිහිල්ලා යාළුවොත් එක්ක කේක් කපලා කමු ඈ. තාත්තිත් එක්ක. තාත්ති අම්මි බබයි බබාගේ යාළුවෝ ඔක්කොමයි ටීචර්. එතකොට ඔයා ගෙදර යන්නේ නැද්ද? නෑ. එතකොට තාත්ති ගෙදර යන්නේ කේක් එකක් අරන් ටික වෙලාවකින් එන්න. බබා ස්කූල් ගියාට පස්සේ අම්මි තාත්ති කේක් එකක් අරගෙන එන්නම් ඔයාගේ බර්ත්ඩේ එකට. අරගෙන ඇවිල්ලා අපි ටීචර්ලයි කට්ටියම එක්ක කේක් කාලා කමු. ඔයා අනිත් යාළුවන්ටත් ෂෙයා කරගෙන කන්න ඕනේ කේක් එක. කනවා නේද? අනේ ඔයා ෂෝයි බබෙනි ටීචර් කිව්වා මට පාරේදී හම්බෙලා සෙනුල් පුතා ෂෝයි එකට හිටියා කිව්වා හෙටත් එනවා කියලා. ඔයා ටීචර්ට හෙටත් එනවා කියලා නේද ආවේ? ඔය සත්‍ය නෝ කිය. ඒකනේ ටීචර් මට පාරේ මං අද ඔයාට මේක අරන් දෙනවා. මොකක්ද දන්නවද? චොක්ලට් එක. ඔයා අද ගෙදර එනකොට අම්මිකින් ඉල්ලන්න චොක්ලට් එකක් ගෙනත් තියන්න. හැබැයි දත් මැදලා දොයියන්න ඕන. ඊ මැදලා නේද දොයියන්නේ? තාත්ති එනකොට good boy. ඔයා අද තාත්තිත් එක්ක බයික් එකෙන්ද යන්නේ ස්කූල්? බයික් එකෙන් නේද යන්නේ? මට මේ සෙල්ලම් කරන්න. ස්කූල් එකේද? ස්කූල් එකේ මොනවද පුතේ සෙල්ලම් කරන්න තියෙන්නේ? ස්කූල් එකේ ඔයා කාර් එකේ නැගලා සෙල්ලම් කරනවද? සෙල්ලම් කරා. අර පීක් එකේ නැගලා කාර් එකේ එතකොට සිංහලගේ අම්මා ඉදින් එක්කගෙන ගිය. එතකොට ඇයි ඔයා මම අඬන්නේ කියලා කිව්වේ? ඔයා එතකොට අඬන්නද හිටියේ? නෑ. ඒකනේ. එතකොට මම අඬන්නේ. ඔයා ආයි කියන්නේ නෑ ඒ ශියාංකන් යාළුවගේ අම්මට ආයේ බබා අඬන්නේ නෑ කියන්න. දැන් බබාට පුරුදුයි කියන්නේ ස්කූල් එකේ. හරිද? ආයි බබා දැන් බබා ෂෝයි බබෙක්නේ දැන් ආයෙ අඬන්නේ නෑ. ඉස්සර තමයි ඇඬුවේ නේද? ඉස්සර තමයි ඇඬුවේ. දැන් ආයෙ අඬන්නේ නෑ. ඒකනේ. තාත්තිත් ආපු ගමම්ම පුතාව තූගෙන ඩොයියනවා මෙහෙම. ඔයාට ටෙඩියෝ ඉන්නවද ඒක සෙල්ලම් කරන්න? ඔයා තාත්තා ආවේ. තාත්තා ඊයේ රෑනේ ආවේ. තාත්තට ඊයේ ටැක්සි එකක් අල්ලගන්න බැරි වුණානේ. අයියා ඔයාට ටැක්සි එකක් ගන්න. අර මාමි අතින් වැරදිලා මේ 10:55යි බිලා. එතකොට 10:55 වෙනකන් ඉන්න ඕන. 10ට ඕෆ් වෙලා. මේ ඔයා ඉතින් මේ ඔයාලට ඉන්නවද සෙල්ලම් කරන්න ටෙඩියෝ? කොහෙද? ටෙඩි බෙයාස්ලා. ස්කූල් එකේ. ස්කූල් එකේ නම් ටෙඩි බේ එහෙනම් ඔයා මොනවත් එක්කද ඊයේ සෙල්ලම් කරේ? පොඩි සෙල්ලම් ටොයිස් තිබුණා නේද? ඒවා අරගෙන සෙල්ලම් කරාද? ශ්‍රී ලංකන් යාළුවා නම් මම දැක්ක ටොයිස් අරගෙන සෙල්ලම් කරනවා. ඔයා ටොයිස් අරගෙන සෙල්ලම් කරාද? ඔයා අලිම චෝයි අයියෙක් කනේ. හැබැයි අද නම් ෂෝයි එකට හිටියොත් මම ඔයාට ඇත්තමයි චොක්ලට් එකක්
promise. I promise. I promise you. මා මෙත්ත කියලා Mm. චොකලට් එකක් අරගෙන දෙන්න. Yes. Yeah. හැබැයි ඔයා good boy වගේ ඉන්න ඕනේ. කොහෙද? අද ස්කූල් ගියාම good boy වගේ ඉන්න ඕනේ. දැන් ඔයා දන්නවනේ ස්කූල් එකේ ටීචර්ස්ලාත් එක්ක ඉන්න. නේ? දන්නව නේද? පුම්පා. ඔයා දන්නව නේද ඉන්න? මං හැබැයි චොක්ලට් එකක් අරන් දෙනවා කියලා අම්මට කියන්න එපා. අම්මට කියන්න එපා. විදියන් ඉතින් ඉන්නකො මගට දුහා පැටියා මගේ ගාවට වෙලා පැටියෙක් වගේ මේක ටූ වෙලා මේක කොට කවුද බබාත් අනේ තාත්ති පොත එක ගන්න එපා. නෑ ෆොටෝ ගන්න